තරුණ දූල පුතාලා මේ ළමා ලපටි ප්‍රේමයේ ආදරේ සෙනෙහස කියන වචනය මේ මුවින් කියා මං ඔයාට ආදරේ මං ඔයාට සෙනෙහසයි කියලා පින්බත් දොඩනවා. ඔය තරුණ ළමා ලපටින්න මා මොහොතක් මතක් කළා. පුතේ දුවේ උඹලා පුළුවන් නම් ආදරය කරපල්ලා බුදුරජාණන් වහන්සේට. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ගපරායන. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රේමය මාත්‍රයක් තිබ්බොත් සද්ධාව මාත්‍රයක් තිබ්බොත් කය බිඳිලා මරණයන් මත්තේ ඔවුන් දෙව්ලොව උපදිනවා. අපේ ආච්චිලා සියලා මුතුන් මිත්තෝ ඇයි പ്രേත ලෝකවල ගියේ? ඇයි දුගතියට වැටුනේ? ඔවුන්ට මගේ බුදුරජාණන් වහන්සේ ගැන ආදරයක් තිබ්බේ නැහැ. මං කිව්වා පුතේ දුවේ උඹලා යම්කිසි කෙනෙකුට ආදරය කරනවා නම් ඒ ආදරය කරන කෙල්ලගේ නම කට්ටියක් මන්ද ඇහෙනකොට උඹලගේ කන් නිකම්ම යනවා ඒ පැත්තට. අරයා ගැන මොකද්ද කියන්නේ? ඒ කෙල්ල නිතර මතක් වෙනවා. කොල්ලා නිතර මතක් වෙනවා. එයා ගැන අහනවා, එයා ගැන හොයනවා, එයා ගැන හිතනවා, එයාව පතනවා. අනේ ඔය වාගේ ආදරයක් මගේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියලා ඇහෙනකොට කන් ඒ පැත්තට යනවනම් බුදුරජාණන් වහන්සේ නිතර මතක් වෙනවනම් බුදුරජාණන් වහන්සේ මතක් වෙනකොට මේ හදවත පිරෙනවනම් ඒ තරම් අපි බුදුරජාණන් වහන්සේට ආදරය කරන්නේ කවද්ද? ඒ ශාස්ත්‍රීය සම්පත්තියට සෙනෙහස දක්වන්නේ කවද්ද? ඒ බුදුරජාණන් වහන්සේ ගිය දිශාවටත් වැඳගෙන ඉන්නේ කවද්ද? මේ සියල්ල මගේ බුදුරජාණන් වහන්සේට කළා. අනේ අපිට රණින් රිදියෙන් මුතු මැණිකෙන් අතුරලා කරන්න පුළුවන් නම් අපිට කරනව නෙව. ශක්ති පමණින් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ කරන්නේ දූවිල්ලක්සේ බුදුරජාණන් වහන්සේට මේවා පූජා වේවා. ඔහුගේ හිතේ ඇයගේ හිතේ බුදුරජාණන් වහන්සේ විශාල ශාස්ත්‍රඥ වහන්සේ නම. ඒ නිසායි දරුවන්ට කියන්නේ අපි සෑයට වඳින්නේ. අපි සෑයට වඳින්නේ බෝධින් වහන්සේලාට වඳින්නේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ නිසා බෝමලුවේ සෑමලුවේ කොල්ලෝ කෙල්ලෝ නොපනත්කම් කතා බහ කරන්න එපා. පෙම්හබ දොඩන්න එපා. ඒක තුනුරුවන්ට කරන අගෞරවයක්. තුනුරුවන් සරණ යෑම විහෙර විහාර චෛත්‍ය බෝධි කරනවටත් වැඩිය මහත්ඵල මහනිසංස නිසා තුනුරුවන්ට වරද්දක් වුණොත් ඒ වගේම විපාකේ බරපතල. ඒ නිසායි රුවන්වැලි මහසෑයට කකුල දික් කරගෙන ඉන්න කෙනා කය බිඳලා මරණය මැත්තේ දුගතිය ගියේ. ඒ නිසායි සමහර අයට මරණ මංචකේ ගිනි දැල් පේනවා. මාව ඇදගෙන යනවා. රතු ඇඳගත් අය පේනවා කියලා. විලාප තියන්නේ මරණේ දුගතියේ පෙනිපෙනි තුනුරුවන්ට විච්ච වැරදි. අපිට මල් පූජාවක් කරනකොට උත්සවයක් තියෙනකොට කඳුළු සලසලා අත් දෙක දෑත දෝති තියාගෙන අපි චෛත්‍ය බෝධි විහෙර වඳිනවා. තනියෙන් සෑමලුවට යනකොට ගානක්වත් නැහැ. බලන්න තමන්ගේ සද්ධාව දිහා. බලන්න තමන්ගේ සද්ධාව දිහා. ඒ නිසා තවත් හොඳට බලන්න තිසරණේ තමන්ට තියෙනවද කියලා. තමන් ගොඩාක් වෛර කරන අල්ලපු ගෙදර කෙනෙක් ඉන්නවා. තරහයි ගොඩාක්. ඒ පැත්තට හැරිලා බත් ටිකවත් කන්නේ නැහැ. එච්චර තරහයි. උඹලගේ මරණයටවත් එන්නේ නැහැ කියලා සපත කළා තියෙනවා. ඒ ගෙදරට ඇත්තටම ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩියොත් එහෙම යයිද කියලා බලන්න. යන්නේ නැහැ. වෙන ගෙදරකට වැඩියොත් යනවා. ඔහෙට වැඩියොත් නම් යන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වැඩිය කෝන්තරේ වැඩි. කෝ මුළු හදවතින් බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියා. ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා කෝ. ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා කෝ. හදවතේ බුද්ධ කියන වචනේ රැව් දෙනවද? බයක් ඇති ගැනීමක් කෙනෙකුට මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ මට කිසිම බයක් නැහැ කියලා බිය නැතුව වාසය කරනවද කියලා. සරණ කියන්නේ බිය නැති වෙනවා. මොනවාරි එකපාරම බයක් ආවොත් මට මොනවා වෙයිද කියලා නෙවෙයි එයාට හිතෙන්නේ. තෙරුවන් සරණ ගියාට පස්සේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා මට බයක් නැහැ ඕන එකක්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා දැන් මැරුණා නරක තැනක යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුළු හදවතින් සරණ ගිය කෙනාට නිරේ ගිනිදැල් වලින් ඔහුගේ කරදකාය දවන්න බෑ. ඔහුව දවන්න බෑ. තිරිසන් සත්තු අතර ගාටවන්න බෑ.
ප්‍රේතයන් අතර අසුචි කටේ තියන්න බෑ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවිතේට. ඒ නිසා ඔහු කය බිඳී මරණින් මත්තේ තෙල් කලයක් වතුර ඇතුළ බින්දට පස්සේ තෙල් ටික උඩට එනවා වගේ කය බිඳලා මරණින් මත්තේ සුගතියටම යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යන්න ඕන. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ඕන. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ඕන. ඒ බුද්ධ කියන වචනෙට ආසහිතෙන්න ඕන. අනේ ඒ කාලේ බුද්ධ කියන වචනේ ඇහුණාට පස්සේ ඇඟේ රෝමෝද්ගමනය වෙන ශ්‍රාවකයෝ හිටියනේව. අපිට කොයි තරම් ඇහෙනවද? ටික දොහයි අපි ජීවත් වෙන්නේ පින්වත්නි. ඒ හැටි කලක් නැහැ. මරණයට ළඟම සාධකේ අපිට තියෙනවා. මරණයට ළඟම සාධකේ තමයි ඉපදීම. අපි ඉපදුනා. එහෙනම් මරණයට සියල්ල සූදානම්. කෙනෙක් මැරුණාට පස්සේ තොරතුරු හොයලා මරණයට එක එක හේතු කියනවා. පරිපෙලෙන් වැටුණා කියයි, ඔළුව ඇනුණා කියයි, හදවත හිර වුණා කියයි, එහෙම නැත්නම් කොරෝනා කියයි. එක එක හේතු කියනවා දවස් ගණන් බලා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ එකම එක දෙයක් වදාලා. උපන් සත්වයා මැරෙනවා. දැන් අර මල ගෙදරට එන අය ඔක්කොම කියනවා වැටිලා මැරුණාලුනේ, ඔළුව ඇනුණාලුනේ, අනේ වැටිලා මැරිලා. මම ඔය ගෙදර බනට කිව්වනම් ඉපදුන නිසායි මැරුණේ කියලා. ওই මිනිස්සු කී අයයිද ඉපදුන නිසා මැරිලා? කී අයයිද? අනේ කිසි කෙනෙක් කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ වටින්නේ නැහැ. තමන් ඇහැට දැක්ක දේ වටිනවා. කොලේක දොස්තර කෙනෙක් ලියපු දේ වටිනවා. අපිට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනේ වටින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මලමිනියක් කියන්නේ පින්වත් මහණෙනි දේවදූතේ යම රජුරෝ අහනවා නිරිසතාගෙන් ඔබ දැක්කද මේ දේවදූතයා කියලා? මල ගෙදරකට කවුරුත් යනවද දේවදූතයා බලන්න යනවා කියලා? අපේ සමිතියේ කෙනෙක් සමිතිය කට්ටිය යන්න ඕන මල ගෙදර. තව එක්කෙනෙක් මට කිව්වා අප්පෝ මල ගෙදර ගියේ නැත්තම් ජංජාලය ඉවරයි කිව්වා. ඉන්නේ උන්ගෙන් බැනුම් අහන්න වෙනවා. ඒ නිසා සමිතිය නිසා මරණාධාර සමිතිය නිසා නොගිහින් බෑ ඥාතීන් නිසා කියලා උපකල්පන ගොඩාක් ගොඩනගාගෙන ඒ සත්වයා මරණය කරා යොමු කරනවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයාට බුදුරජාන් වහන්සේ වදාලා මරණය කියන්නේ දේව දූතේ. බලන්න මේ සරණ කියන එක එයාගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද කියලා. එයාගේ ජීවිතේ දුක් ගෙවනවා. මේ ලෝකේ යම් තාක් රහතන් වහන්සේලා පහළ වුණා නම් ඒ සියලු රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් මඟපල් ලැබුවා නම් ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් සුගතියේ ඉපදුනා නම් ඒ සුගතියේ ඉපදුණු කෙනා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හරි තිබ්බා. සද්ධා මාත්‍රයක් හරි තිබ්බා. මම මැරුණාට පස්සේ කොහේ යයිද දුගතියකට යයිද කියලා හිත චංචල වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තමන්ට තියෙන ප්‍රේමය ගැන තමන්ටම විශ්වාසයක් නැහැ. තමන්ගේ ආදරය ගැන විශ්වාසයක් නැහැ. තමන්ගේ ශාස්ත්‍ර සම්පත්තිය ගැන විශ්වාසයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පාමොජ්ජ බහුලා විහෙරත සතුටින් වාසය කරන්න නිවනට පමුණවන ශාස්ත්‍රුන් වහන්සේ නම සරණ ගියා කියලා. ඒ ශාස්ත්‍රුන් වහන්සේට පුළුවන් ගසාගෙන යන මහා සැඩපාරේ මහා ගව උෂඹයෝ, ගව නෑම්බියෝ, ගව නාම්බයෝ සහිත විශාල ගව රංචුවක් අර සැඩපාරෙන් එතර කරනවා වගේ එදා ඉපදුන වතුරේ පාවෙන චූටි වහු පැටියාවත් එතර කරවන්නේ ගොපල්ලාට පුළුවන්. ඒ වගේ මගේ බුදුරජාණන් වහන්සේ කඩුවක් අමෝරාගෙන ආපු කෙනත් සසරින් එතර කෙරෙව්වා. වස්ත්‍ර නූල් පොටක් ශරීරේ නැති කෙනාට සිහිය එළවන වචනේ කියා ඈ සසරින් එතර කෙරෙව්වා. සොහොනේ මලමිනිවල ඔතල තිබ්බ ප්‍රාණීනුත් සතර අපායෙන් එතර කෙරෙව්වා.
කුණු කදක් කරේ තියාගෙන ගියා සූචි කද කරේ තියාගෙන ගිය කුණු කානුවක හිටපු සුනීත බ්‍රහ්මයන්ගේ වැඳුමට ලක් කළා. අපි සරණ ගිය බුදුරජාන් වහන්සේට පුළුවන් කෙලෙස් රෝගෙන් අපිව බේරන්න. සත්හට වෙන බව දුකට වේදානම් ඒ මහා වෛද්‍යචාර්යන් වහන්සේට උත්තම බෙහෙතක් තියෙනවා. හරියට හරියන බෙහෙතක් දහම් ඖෂධය වරදින්නේ නැහැ. සරණ යන්න පින්වතුනි මුළු හදවතින් බුදුරජාණන් වහන්සේ. ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නය. එයින් එහාට සරණක් නැහැ. විහෙරක් හදනවට වඩා විහාරයක් ආරාමයක් හදනවට වඩා බෝධි චෛත්‍ය ගොඩනගනවට වඩා මහත්ඵලයි මහනිසංසයි පහන් සිතින් තිරුවන් සරණ යන්නේ.